Hey guys, අද leather crafting workshop එකක් තියෙනවා. ඉතින් මම හිතුවා vlog එකක් කරමු කියලා මේ leather crafting workshop එක. ඉතින් මම දැන් ඉන්නේ මේකට headquarters කියලා කියන්නේ මොකද showroom එකේ තමයි workshop එක තියෙන්නේ. මෙතන තමයි මේ පිටිපස්සේ තියෙන මගේ office එක. ඊට පස්සේ මම ඉන්නේ digital area එකේ. මගේ පිටිපස්සේ තියෙනවා crafting factory එක. ඉතින් මේ තැන් ටිකේ තමයි වැඩ වෙන්නේ. මම හිමීට වීඩියෝ එකක් අරන් එන්නම්. මොකද මේවා තාම finish කරලා නැහැ. ඔක්කොම හැදි වෙලා තියෙන්නේ. මේ තියෙන packing area එක, digital area එක, මේ editing වලට machines මෙතන තියෙනවා. මෙතන packing සිද්ධ වෙනවා. මෙතන QC සහ මෙතන තමයි පුරු වැඩ ටික වෙන්නේ. අද හැඩි වෙලා තියෙන්නේ මොකද මේ ටේබල්ස් එහෙම අරන් ගියා අපේ ෂෝරූම් එකට ක්ලාස් එකට. එහෙනම් අපි බ්ලොග් එකට යමු. මේ තියෙන්නේ හෙඩ්ක්වාටර්ස් වල ඉස්සරහා. ගොඩක් අය අහනවා මොකද මම වීඩියෝ කරන්නේ නැත්තේ කියලා. එතන එහා පැත්තේ තියෙන්නේ මම වීඩියෝ කරන තැන. මෙතන තමයි හෙඩ්ක්වාටර්ස් තියෙන්නේ. මෙන්න මෙතන අහනවා ලොකු බිල්ඩින් එකක් පැය 24ම සද්දයි ෂෝරූම් එකේ ඉන්න හිතෙන්නේ නැහැ. පුදුම සද්දයක් තියෙන. මේ මිනිස්සුන්ට බයින්නත් බෑ. මොකද ඒගොල්ලෝ වැඩේ කරන්නේ. ඒගොල්ලන් මෙතන ලොකු අපාර්ට්මන්ට් එකක් ගන්න. ඒකේ බේස් දාන හින්දා හරි සද්දයි. Very showroom. පටන් ගමු leather ගැන ඉගෙනගෙන. leather ගැන මම basic knowledge එකක් ඔයගලන්ට දෙන්නේ. මෙතන technical පැත්ත මම follow කරන්නේ නැහැ. මොකද technical පැත්ත පොඩ්ඩක් බරයි. සහ leather ගැන basic knowledge එකක් මම ඔයගලන්ට උගන්වන්නම්. leather crafting කරන්න ඕන වෙන. leather crafting කරනකොට අනිවාර්යෙන් ඔයගලන්ගේ leather material එක ගැන ඔයගලන් දැනගන්න ඕනේ. නැත්තම් leather crafting business එකක් කරන්න බෑ. මොකද අපේ ෆෝකසින් එක තියෙන්නේ ඊළඟට මම යනවා leather grains. මේ පැත්ත තමයි flesh side එක. ඒ කියන්නේ යාගේ මස් ඔක්කොම තියලා තියෙන මේ පැත්තේ මේක කපලා අයින් කරලා දැන් leather එක හදලා තියෙන්නේ. මේ පැත්තේ තියෙනවා මේක මෙහෙම පුල් කරාම ඇඟිලි තියලා පුල් කරාම ඔයගලන්ට පේන පාට වෙනස් වෙනවා. ඕක තමයි oil pull up leather කියන්නේ. මේක මරු boots වලට bags වලට මේක නියම leather. හැබැයි මේකේ idea එක ඇවිල්ලා ඔයා පාවිච්චි කරන කැරක්ටර් එක පෙන්නන. ඔයා මේ ක්‍රෂ් කර කර පාවිච්චි කරා නම් මේ සමහර පැල්ලන් දිගටම තියෙන්න යනවා මේ වගේ පැල්ල. මේ වොලට් එක හදන්න මට කොස්ට් එක කීයක් යන්නේ නැද්ද? 25. තව ඩිස්ටන්ස් එක පටන් ගන්න. ඒ කියන්නේ මම ඔක්කොම ගන්නවා. ඔව් වොලට් එක දිහා බලන්න එපා. හිතන්න leather business එකක් පටන් ගන්න කීයක් යනවා. ඔයාලට leather business එකක් පටන් ගන්න කීයක් යනවා? ලක්ෂයක්. ඕකේ වා. 3 lakhs ඔයා. වාන දන්නවනේ. ඕකේ මම එක්ස්ප්ලেইন කරනවා. 5000ක් අරන් පිටකොටුවට ගිහිල්ලා අරන් ආව ජරා ලෙදර්ස් ටිකකුයි දරාවල් ටිකක් අරන් ආවා. ටූල් ටිකකුයි අරන් ආවිලා පළවෙනි වොලට් එක මහලා මගේ යාළුවෙක්. ඒ කාලේ මම බැලුවා මේක නියමයිනේ කියලා. එතනින් තමයි පටන් ගත්තේ. රුපියල් 5000යි මට පටන් ගන්න ගියේ. මේ වගේ දෙකක් ඕනේ අපිට. Check. දැන් ඔයගොල්ලෝ අඳුනගත්තද ඔයගොල්ලන්ගේ ලෙදර්ස් මොනවද කියලා? මේ එළිය තියෙන එක මොකක්ද? මේ එළිය ලෙදර් එක මොකද්ද මේ ක්‍රෝම්ද වෙජ්ද? ඕක වෙජ් එක. වෙජ්. වෙජ්ස් හොඳට හැදිලා තියෙනවා. ඒතකොට වෙජ් වෙන්නේ. මේක දෙපැත්තම කියලා කිව්වා ඉතින්. මේක ක්‍රෝම්. ඒක පොඩි වෙජ් කියලා කිව්වා. නෑ මේක වෙජ්. මේක ක්‍රෝම් එකක් තියෙනවා මෙතන.
good luck. Good luck. Good luck. Thank you. Good luck. Good luck, man. Good luck. Good luck. Good luck. Good luck. Thank you. Good luck කියලා. Good luck. මොකක් කරලා තිබොත් අනිවාර්යෙන් කියන්න අපිට. මම නැතුණා රෝසි ගෲප් එකේ අප්ඩේට් එක දෙයි ඔයගොල්ලන්ට සමුදා වෙද්දි. Hey guys. දැන් වෙලාව හරියටම 7යි. දැන් තමයි ක්ලාස් ඉවරුනේ. දැන් තමයි කට්ටියව යවලා මම ආවේ ඔෆිස් එකට. ප්‍රෑනකන් වැඩ මොකද මමට ඉන්දියා යන්න තියෙන ඉන්දියා යන වැඩ වගේ එකක් තියෙන්නේ. මේ ඉතින් මගේ ඔෆිස් එක. එහෙනම් thank you වෙච්චලා vlog එක බැලුවට. අපි තව vlog එකෙන් හම්බෙමු මාර මහන්සි. උදේ 9 ඉඳන් හවස 7 වෙනකන් එක දිගට ගියන්නුවා. දැන් හරි අමාරුයි. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. thank you very much වෙච්චලා වීඩියෝ එක බැලුවා නම්. එහෙනම් ජය වේවා.